තථාගතයන් වහන්සේ ධම්මලන්දල අවසානයේ සුද්ධෝදන රජුරු ඇවිල්ලා මොකද්ද කියනවා නේද බුදුහාමුදුරනේ යශෝදරාව කාමරේ අඬනවා එමනේ යශෝදරා බුදුහාමුදුරන්ට මූණ දෙන්න එළියට ආවා දුක සංසාර කල්ප ගාන පතාගෙන ආපු ස්වාමියා මුළු දඹදිවම රජ කරපු රජවරුන්ගේ පුතු විවාහ යෝජනාව ගේනකොට සිද්ධාර්ථ කුමාරයා අභියෝග කරලා කියනව නේද සුද්ධෝදන රජුරන්ට රජතුමනි සැලෙන්න එපා සූදානම් කරගන්න බල පරාක්‍රමයේ පෙන්වන්න තරංගේ යශෝදරාගේ තාත්තා මොකද මගේ තියනිය දෙන්නේ දුන්නු ශිල්ප කඩු ශිල්ප යුද ශිල්ප ශාස්ත්‍රයේ කෙල්ල පැමිණි රජ පුතෙකුට විතරයි චර පතන් නැද්දේ විවාහයට අභියෝගේ බාරගන්න ලක්ෂ ගාණක් මිනිස්සු රජවරු මැති ඇමතිවරු ඉස්සරහ අපේ බෝධිසත්වෝ සංසාරේ බුදු වෙන්න පතාගෙන ආපු මේ පාද පරිචාරිකාව පිරිල ස්වාමි දියණිය ලබා ගන්න අවසානාත්මෙත් ලබා ගන්නට මොකද කරන්නේ දුන්නු ශිල්ප දක්වනවා කඩු ශිල්ප දක්වනවා යුද ශිල්ප දක්වනවා සර්ව මිත්‍ර බමුණගෙන් ඉගෙනගත්ත ඒ මහා ශාස්ත්‍රයන් වල අනුභවයෙන් තමයි යශෝදරා හා සරණ බන්ධනයට එක්වෙන්නේ මොන ව්‍යායාමයක් කරත් සංසාර ගනුදෙනුව බුදු වෙනවා කියලා නැවතුවද නැහැ බුදු වෙන ආත්මෙත් විවාහ වෙන්න ඕන කියලා පතාගෙන ඉන්න ඒකට උදව් කරේ කවුද යශෝදරාට බෝධිසත්වයන්ට යශෝදරා පින්නතුනේ අසලපුර පාල් පසළොස්වක පොය දවසේ රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ අපි බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කරේ යශෝදරා වෛර බඳිනවද යශෝදරා දැනගන්නවා දැන් සුද්ධෝදන රජුරෝ කියනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ මාලිගාවෙන් කියපු දායිදන් යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ දවසට එක වේලයි වළඳන යශෝදරා මොකද කරන්නේ එක වේලයි කෑවේ බලන්න දෙන්නගේ සංසාරේ මොන බැඳීමක් තියෙනද බුදුහාමුදුරුවනේ යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ කසී සලු අතෑරලා රළු වස්ත්‍ර දරාගෙන යශෝදරා මොකද කරන්නේ අර සිනිදු සලු සියල්ල පැත්තකට දාලා රළු වස්ත්‍ර දරනවා ස්වාමි භක්තිය යශෝදරාවතේ කියනවා නේද කැලේ තියෙන කොයි දේවත් රස වේවා ගව්වෙන් ගව්ව දිව මාලිකයි දිවේවා දන්නව මුළු සංසාරේ මාවේ රාහුල කුමාරයා දාලා ගියේ මගේ ස්වාමියා වෙන මොකේටවත් නෙමෙයි විමුක්තිය හොයන්න එහෙම ගියාට පස්සේ පතනවා මේ අවුවේ තිරස් මාලා අඩුවේවල් අවුවේ සර මගේ ස්වාමියාට දැනෙන්න බාව ගව්වෙන් ගව්ව දිවමාලිකේ දිවෙන්න ඕනලු කවුරු වෙන්නේ මගේ ස්වාමියා කවුද මේ පතන් යශෝදරා යශෝදරා දවසට එක වේලක් වළඳලා හිස මුඩු කරලා මාලිගාවේ ස්වාමියා වෙනුවෙන් උපවාස කරනවා මෙහෙම බිරින්දෑවරු නෙමෙයි දෝනේ මෙහෙම බිරින්දෑවරු ඊට පස්සේ තථාගතයන් වහන්සේ තිබ්බේ නැද්ද පණිවිඩයක් යවන්න යශෝදරාට එන්න කියන්න පල්ලෙහාට කියලා පණිවිඩය යවන්න තිබ්බේ තිබ්බා ස්වාමි දියණිය ස්වාමියාට එලෙස ගරු බුහුමන් දක්වනකොට බලන්න අර බුදුහාමුදුරුවෝ ලෝකෙටම දීපු පණිවිඩය යශෝදරාගේ කුටියට යනවා යශෝදරාගේ කුටියට යනකොට යශෝදරා අඬනවා මොන දුකක් තියෙන්නද සංසාරේ කල්ප ගාන එකටම
එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සඳ කිඳුරු ජාතකේ. වැද්ද කිඳුරිය ගන්න රජුරෝ මොකද කරන්නේ? කිඳුරා මරනවා. කතාගෙන ආපු බුදුහාමුදුරුවෝ කියනවා අද නෙමේ එදත් මෙහිමයි යශෝදරා. යශෝදරාගේ දුක කොච්චරද කියනවා නම් බුදුහාමුදුරුවෝගේ කකුල් දෙක අල්ලගෙන මස් බොබ මිරි කඩනවා වෙනතුනේ. මෙහෙම ස්වාමියෝ නෙමෙයි ඕනේ. මෙහෙමයි ගෙවල් වල ජීවත් වෙන්න ඕනේ.